හරි දැන් අපි බලමු ෆ්ලෝ POS එක හරහා පර්චේස් එකක් කරන විදිහ. පර්චේස් එකක් කියන්නේ විකිණීමේ අරමුණෙන් භාණ්ඩයක් මිලදී ගැනීම. එතකොට ඔබගේ ෂොප් එකට කුමක් හෝ භාණ්ඩයක් මිලදී ගන්නවා ඔබ සප්ලයි කෙනෙක් හරහා හෝ නැතුව විකිණීමේ අරමුණෙන්. අපි ගමු උදාහරණයක් විදිහට ඇංකර් පෙට්ටි 10ක් හෝ මිලදී ගන්නවා ෂොප් එකට විකිණීම පාරිභෝගිකයන් සඳහා විකිණීම සඳහා. එතකොට ඒක සප්ලයර් කෙනෙක් හරහා වෙන්න පුළුවන් නැත්නම් නොවෙන්න පුළුවන්. දැන් අපි බලමු ෆ්ලෝ POS එක හරහා ඒ වගේ දෙයක් කොහොමද කරගන්නේ කියලා. එහෙම දෙයක් ඉස්සෙල්ලාම කරගන්න කලින් අපිට ඒ භාණ්ඩය අනිවාර්යෙන්ම මේකේ ඒ කියන්නේ සිස්ටම් එකෙන් හරහා රෙජිස්ටර් වෙලා තියෙනවා. රෙජිස්ටර් වෙලා තියෙන කියන්නේ භාණ්ඩය අනිවාර්යෙන්ම මෙන්න මේ ප්‍රොඩක්ට් කියන ටේබල් එක ඇතුලේ තිබිය යුතුයි. ඉස්සෙල්ලාම භාණ්ඩයක් අපි සිස්ටම් එකට රෙජිස්ටර් කරලා තියෙන්න ඕන. GRN එකක් දානවා. ඒ කියන්නේ පර්චේස් එකක් කරන්න කලින් භාණ්ඩයක් අපි විකිණීම සඳහා මිලදී ගැනීමට කලින් අනිවාර්යෙන්ම ඒ භාණ්ඩය මෙන්න මේ ප්‍රොඩක්ට්ස් කියන කැටගරියේ මෙන්න මේ මෙනු එකේ තියෙන්න ඕන. ඉස්සෙල්ලාම අපි අර ඉස්සෙල්ලා වීඩියෝ එකේ කතා කරා වගේ ක්‍රේට් ප්‍රොඩක්ට් හරහා ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරගෙන තියෙන්න ඕන සිස්ටම් එකට. අනිවාර්යෙන්ම මේක කරගෙන තියෙන්න ඕන භාණ්ඩයක් මේ මිලදී ගැනීම සඳහා. කියන්නේ GRN එකක් දාන නම් අනිවාර්යෙන්ම ක්‍රේට් ප්‍රොඩක්ට් හරහා භාණ්ඩය මේ සිස්ටම් එකට ඇතුළත් කරලා තිබිය යුතුයි. හරි. දැන් අපි කරන්නේ මෙන්න මෙතන බටන් එකක් තියෙනවා GRN කියලා. මේක ක්ලික් කරාම මෙන්න මේ වගේ ෆෝම් එකක් දිස්සනවා. මේක හරහා තමයි අපි ෂොප් එකට නැත්නම් ඔය ආයතනයට ගැනුම් සටහන් කරගන්න මෙන්න මේ ෆෝම් එක හරහා. විකිණීමේ අරමුණෙන් කුමක් හෝ භාණ්ඩයක් ෂොප් එකට මිලදී ගැනීම කරන්න මෙන්න මේ විදිහට. එතකොට GRN එක දාන විදිහ අපි උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම බලමු. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ගමු ඔබගේ ෂොප් එකට ඇංකර් පෙට්ටි 10ක් ඔබ මිලදී ගන්නවා. එතකොට මම ඉස්සෙල්ලාම කිව්වා වගේ මෙන්න මේ ෆෝම් එකේ ඇංකර් කියන නමත් එක්ක මේ විදිහට මෙන්න මෙහෙම සේව් කරලා තියෙන්න ඕන ඉස්සෙල්ලාම ප්‍රොඩක්ට් එක. ඒක නැතුව මේක කරන්න බෑ. ඉස්සෙල්ලාම ක්‍රියේට් ප්‍රොඩක්ට් හරහා ඇංකර් කියන ප්‍රොඩක්ට් එක සේව් කරලා තියෙන්න ඕන. හරි. දැන් අපි ගමු එහෙම. GRN කියන ෆෝම් එකට ආවොත් එහෙම අපි සර්ච් කරන්න ඕන මෙන්න මෙහෙම ඇංකර් කියලා. මෙන්න මේ විදිහට මේක සර්ච් කරන් යද්දිම මේ විදිහට සජෙෂන්ස් එනවා. එතකොට අපිට පුළුවන් සර්ච් බාර් එකේ යම්කිසි අකුරු ප්‍රමාණයක් ගැහුවම පස්සේ මේ විදිහට සජෙෂන් එනවා. ඒවෙන් තෝරන්න. එතකොට මෙන්න මේ වගේ ඇංකර් කියන එක මම ක්ලික් කරනවා. එතකොට මේ ෆීල්ඩ් ඔටෝමැටිකලි ෆිල් වෙනවා. හරිද? එතකොට කිසිම එකක් මෙතන අපිට ආයෙ ගහන්න දෙයක් නැහැ. ටයිප් කරන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම ප්‍රොඩක්ට් එක සේව් කරලා තිබිය යුතුයි. මේ විදිහට තමයි සර්ච් බාර් එකකින් එන සජෙෂන්ස් ක්ලික් කරන් පස්සේ මේ විදිහට ඔටෝමැටිකලි මෙන්න මේ ආකාරයෙන් පෙන්වනවා. ප්‍රොඩක්ට් ID එක, ප්‍රොඩක්ට් එකේ නේම් එක, සප්ලයි කෙනෙක් ඉන්නවා නම් මෙතන සප්ලයි කෙනෙක් පෙන්නනවා. මේ ප්‍රොඩක්ට් එකට සප්ලයි කෙනෙක් නැහැ කියලා තමයි කන්සියුම් කරන්නේ. ඊට පස්සේ මෙතන ප්‍රොඩක්ට් කැටගරිය වේරියේෂන් එකක් තියෙනවා නම් පෙන්වනවා මෙන්න මේ විදිහට. ඒ වගේම මෙන්න මේ ප්‍රොඩක්ට් එක ඇඩ් කරනකොට මේ ප්‍රොඩක්ට් එකට එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා නම් මෙන්න මෙතන ක්ලික් කරන් පස්සේ අපිට එක්ස්පයර් ඩේට් එක දාගන්න පුළුවන්. එක්ස්පයර් ඩේට් එක තියෙන ප්‍රොඩක්ට් එකක් නම් අනිවාර්යයෙන්ම එක්ස්පයර් ඩේට් එකක් දාන්න කියන එක තමයි රෙකමන්ඩ් කරන්නේ. මොකද එතකොට තමයි එක්ස්පයර් වෙන දිනයට සති දෙකකට කලින් ඩෑෂ්බෝඩ් එකට අපිට ඇලර්ට් එකක් එන්නේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක දැන් එක්ස්පයර් වෙන ළඟයි කියලා. හරි මම මෙතනට එක්ස්පයර් ඩේට් එකකුත් දාගන්නවා. මේ විදිහටම 9:30 කියලා. ඊට පස්සේ මෙතන යුනිට් එක පෙන්නනවා මොනවද මේ පෙට්ටි ආකාරයෙන් හෝ පැකට් ආකාරයෙන් විකුණන්නේ. කියන තමයි පීසස් කියලා වැටලා තියෙන්නේ. මෙතන ස්ටොක් එක. දැනට තියෙන අවේලබල් ස්ටොක් එක. දැනට තියෙන ඇංකර් පෙට්ටි ගණන තමයි මේ සරලව පෙන්වන්නේ 12යි කියලා. හරි. දැන් මම කඩේ සඳහා කඩේට ඒ ඇංකර් විකිණීම සඳහා ෂොප් එකට විකිණීම සඳහා විකිණීමේ අරමුණෙන් මම ඇංකර් පෙට්ටි 10ක් මිලදී ගන්නවා. එතකොට මම දානවා මම කොච්චරක් මිලදී ගන්නවද කියලා. මෙතන අපි 10 කියලා සඳහන් කරොත් මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ ඇංකර් පෙට්ටියේ මිල රීටේල් මිල. එතකොට දැන්ට 10ක් ගන්න නම් මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඒක මම ඇඩ් ටු ලිස්ට් කරනවා. ඇඩ් ටු ලිස්ට් කරපු ගමන් මෙන්න මේ පල්ලෙහා තියෙන වගුවට මෙන්න මේක එකතු වෙනවා. සහ අපිට ගෙවන්න ඕන මුළු amount එකත් මෙන්න මෙතන දකුණු පැත්තෙන් දිස් වෙනවා. කීයද 10000යි කියලා මෙන්න මේ විදිහට දිස් වෙනවා.
අපිට එතකොට ගෙවීමේ ක්‍රම තුනක් තියෙනවා. යම්කිසි භාණ්ඩයක් විකිණීමේ අරමුණෙන් ඔබගේ ෂොප් එකට මිලදී ගද්දී විකිණීමේ ගැනීමේදී ක්‍රම තුනක් තියෙනවා. ගැනීම සඳහා ක්‍රම තුනක් තියෙනවා. එකක් කෑෂ්, අනිත් එක චෙක් සහ ක්‍රෙඩිට් සප්ලයි. කෑෂ් කියන්නේ වෙලම අපිට සල්ලි දීලා ගේන්න පුළුවන් මෙන්න මේ විදිහට. නැත්නම් සප්ලයර්ට සල්ලි දීලා තමයි අපි මෙන්න මේ ගැනුම් කරන්නේ. නැත්නම් චෙක් එකක් ආකාරයෙන් කරන්න පුළුවන්. නැත්නම් ක්‍රෙඩිට් සප්ලයි කියන්නේ සප්ලයර්ට අපි යම්කිසි ණයක් වෙලා. කියන්නේ අද සල්ලි දෙන්න බැරි කමක් තියෙනවා නම් සප්ලයර්ට සාමාන්‍යයෙන් අපිට ණයක් වෙනවා. ඒ වගේ මේ ගැනීමක් කරද්දී තමයි මෙන්න මේක සිලෙක්ට් කරගත යුත්තේ. හැබැයි ඒක සිලෙක්ට් කිරීමට නම් අනිවාර්යයෙන්ම ඒ ප්‍රොඩක්ට් එකට සප්ලයර් කෙනෙක් ඉන්න ඕනේ. දැන් මේ ප්‍රොඩක්ට් එකට සප්ලයර් කෙනෙක් නැති හින්දා තමයි මෙතන අපිට සිලෙක්ට් කරන්න දෙන්නේ නැත්තේ. අපි බලමු දැන් කෑෂ් හෝ චෙක් ආකාරයෙන් කොහොමද ගෙනුමක් කරන්න කියලා. එහෙම නැත්නම් අපි පර්චේස් එකක් කරන විදිහ බලමු. හරි දැන් මේ ස්ටේජ් එකට ආවන් පස්සේ අපිට පෙන්නනවා net amount එක විදිහට 10000ක් පෙන්නනවා ගෙවිය යුතු මුදල විදිහට මේ ගැනීම සඳහා. එතකොට අපි මෙන්න මෙතන කෑෂ් කියලා මම දැන් දාලා තියෙන කෑෂ් කියලා. එතකොට මම දානවා මෙන්න මෙතන ගෙවීමට අවශ්‍ය මුදල. දැන්ට 10000 තමයි ගෙවන්න ඕනේ. ඊට පස්සේ අපි 10000 කියලා දානවා. දාපුවම මෙන්න මෙතන සේව් කරන්න ඕන අනිවාර්යයෙන්ම. මේ විදිහට සේව් කරන් පස්සේ මේක ගැනීමක් විදිහට මේ සිස්ටම් එකට ඇඩ් වෙනවා. ඒ කියන්නේ ඇන්කර් එකේ පෙට්ටි 14යි ඉස්සෙල්ලා. අපි දැන් මෙතන 10ක් විතර ඇඩ් කරනවා. එතකොට අපි බලමු කොහොමද ස්ටොක් එක වෙනස් වෙලා තියෙන්නේ කියලා. තවත් ආකාරයකට මේ GRN එක කිරීමට හැකියාව තියෙනවා. සිස්ටම් එකකින් කරනකොට අපි ඉස්සෙල්ලා වගේ මෙන්න මෙතන ඇන්කර් කියලා සර්ච් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඇත්තටම ඇන්කර් කියලා සර්ච් කරනවට වඩා අපිට පුළුවන් කරන්න මේ සිස්ටම් එකට මෙන්න මේ වගේ එක ක්ලික් එකක් දීලා භාණ්ඩයේ තියෙන කියන්නේ ඇන්කර් පෙට්ටියක් උදාහරණයක් ගත්ත ඇන්කර් පෙට්ටියේ තියෙන බාකෝඩ් එක ස්කෑන් කරන් පස්සේ මේ විදිහටම ඔටෝමැටිකලි මෙන්න මේ ෆීල්ඩ්ස් ටික ෆිල් වෙනවා. දැන් මෙතනින් කරා වගේ මෙන්න මේ වගේ ක්ලික් එකක් දුන්නා වගේ මේ විදිහට ෆිල් වුණා වගේම බාකෝඩ් එක ස්කෑන් කරන් පස්සෙත් ඔටෝමැටිකලි මේ ප්‍රොඩක්ට් එකේ සේව් කරලා තියෙන බාකෝඩ් එක මේ ස්කෑන් කරන් පස්සේ ඔටෝමැටිකලි මෙන්න මෙතන පෙන්නනවා මේ විදිහටම ඩීටේල්ස් ටික. එතකොට මෙන්න මේක තමයි අපි දෙවෙනි ක්‍රමයේ විදිහට අපි භාවිතා කරන GR එකක් දාගන්න. දෙවෙනි ක්‍රමය කියන්නේ ඇත්තටම මේකේ තමයි සරල ක්‍රමයක්. බාකෝඩ් ස්කෑන් එක හරහා ඒ ප්‍රොඩක්ට් එකේ බාකෝඩ් එක ස්කෑන් කරන් පස්සේ ඔටෝමැටිකලි මෙන්න මෙහෙම ෆිල් වෙනවා මේ ෆීල්ඩ්ස් ටික. එතකොට අපිට මෙතනින් අර ඉස්සෙල්ලා වගේම ක්වොන්ටිටියක් දාගන්න පුළුවන්. ක්වොන්ටිටියක් දාගෙන ඇඩ් ටු ලිස්ට් කරපු ගමන් පල්ලෙහා තියෙන වගෝස් ෆිල් වෙනවා. එතකොට මෙන්න මෙතන net price එකත් වෙනස් වෙනවා. හරි. දැන්ට මම එහෙම කරන්නේ නැහැ. දැන් ස්ටොක් එකේ තියෙන ඇන්කර් එකේ 12යි. අපි දැන් මෙතන 10ක් ඇඩ් කරනවා. හරි. දැන් මේක අපි සේව් කරලා බලමු. මෙතන අපි කෑෂ් එක දාලා නැති නිසා මේ මෙරේ එකක් ඉන්නේ. අපි දැන් මෙතන කෑෂ් එක ක්ලික් කරගමු 10000යි කියලා. හරි. මෙතන 10000යි කියලා net amount එක ක්ලික් කරපු ගාම මෙන්න මේ විදිහට අපිට සේව් කරගන්න. එතකොට මෙන්න මේ විදිහට මැසේජ් එකක් එන්න ඕන අනිවාර්යෙන් GRN saved successful කියලා. හරි. දැන් අපි බලමු කොහොමද ස්ටොක් එක වෙනස් වෙලා තියෙන්නේ කියලා. අර ඇන්කර් පෙට්ටි 10 ගැනීමෙන් පස්සේ කොහොමද ස්ටොක් එක වෙනස් වෙලා තියෙන්නේ කියලා බලමු. හරි අපි රිෆ්‍රෙෂ් කරලා බලමු මෙන්න මෙතන ඇන්කර් කියන ප්‍රොඩක්ට් එකේ ස්ටොක් එක 22 විදිහට වෙනස් වෙලා තියෙනවා. ඔබට මතකද ඉස්සෙල්ලා තිබ්බේ 12 අපි ඊට පස්සේ විකිණීමේ අරමුණෙන් ෂොප් එකට ඇන්කර් පෙට්ටි 10ක් ගත්තා. එතකොට මුළු ස්ටොක් එක 22 විදිහට වෙනස් වෙලා තියෙනවා. මෙහෙම තමයි අපි ෆ්ලෝ POS එක හරහා පර්චේස් කරන්නේ විකිණීමේ අරමුණ. ඒ කියන්නේ යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ GRN කියන බටන් එක through තමයි මේක